Depan udah ada tiba mana baik itu kan ikut berenang bulan. Dantaya. Ada lagi. Ini kan mau lah bagi. Prasna bang ipaila tiene merenne හිතෙනවා bang. මොනවාද නේ තියෙන ප්‍රශ්න? අම්මට කැන්සරයක් බං දැන් අපි සතියේ නෑ බං එයාට. ඉන්නෙක් යන්නත් ඕනේ මාසෙන් මාසෙට දැන් දෙහිවලට සල්ලි වේදම් කරන්න ඕනේ ඉපායලා තියෙන්නේ බං. මං ගාවත් කීයක්වත් නෑ නේ අයියේ තිබ්බනම් දෙන්න තිබ්බා කීයක් හරි. අවුලක් නෑ බං මම මොකක් හරි කරගන්නම්. ආර හටේනියක් තින්නේ. හසෙන් අයියට එන්නේ හසෙන් අයියටවත් අහලා බලමු කීයක් හරි තියනවද කියලා ඉන්න ගන්න. අහලා බලමු කීගාවක් තියෙයිද කියලා. මොකද බං අවුලෙන් වගේ? ඉපා වෙලා තියෙන්නේ බං අම්මට දැන් කැන්සරයක් කියලා දන්නවනේ. එතන අය මාසෙන් මාසෙට කිල්ලෙක් යන්නත් ඕනේ බං බෙහෙත් වලට සල්ලි වේදම් වෙනවා. දැන් අපේ සතේ නෑ බං. අද උඹගාවත් නැද්ද බං කීයක් හරි ඉල්ල ගන්න පස්සේ දෙනවා. ඉඳපන් 10000ක් තිබ්බා මම මේ මාසේ බයික් එක නැත්තක බේරන්න. ඒකවත් උඹට දෙන්න පුළුවන් වෙලා අඩෝ ගොඩක් පින්බම් මේක නම් කොයිලා බේරන්න පුළුවන් දෙයක් දන්නේ නැහැ බං. හරි බං අවුලක් නෙමෙයි පුළුවන් වෙලාවට බේරපන්ද. හරි බං මම යන්නම් ඔබ එහෙනම් අම්මට බිල් තරම් දීපන් ඕක. හරි බං. හෙලෝ මහත්තයා මාස දෙකකින් විතර බයික් එකේ ෆිනන්ස් එක දාලා නැහැ. මේ මාසෙත් බේරුවේ නැත්තම් බයික් එක ගෙනියන්න වෙනවා. හරි බං කොහොම හරි මේ මාසේ ගෙවන්න. ඒ මචං මට ලොතරැයියක් ඇදුණා බං. අඩෝ සුපිරිනේ අයියේ. අද හවස සුපිරි පාටියක් දෙනවා මගේ යාළුවෝ සෙට් එකට ඇතෙන්නේ කිව්වා උඹත් වරේ. ලොතරැයි ලක්ෂ 30ක්ද අයියේ? ලක්ෂ 32ක් බං. පාටි නම් දාන එක මරු. හැබැයි හසෙන් අයියාගේ රුපියල් 10,000 දුන්නා නම් හරිනේ. මේ ඌට දෙන්න ඕනේ නැහැ ඌ කිව්ව පුළුවන් වෙලාවකට දෙන්න කියලානේ. ඌට කියන්න ඕනේ ලොතරැයියක් ඇදුණා කියලා උඹ කටක්වත් හොල්ලන්න එපා. ඒත් එහෙම කරන එක හරි නෑ නේ. එදා ඔයාලගේ අම්මා ඉඩෙක් ගන්න හසෙන් අයියා සල්ලි දුන්නේ. මේ ඌ වගේ උඹට නෑ ඌට කියන්න ඕනේ නැහැ ලොතරැයියක් ඇදුණා කියලා උඹ පාටි දෙනවා නම් නැත්තම් උඹත් ඉඳපන්. හසේනියක් දෙනවා. ඌ හැමදාම ඌට කියන්නේ නැහැ. දමිත් කොහොමද බං සැපෙන් ඉන්නවද? මොන සැපද බං? ෆිනන්ස් එකෙන් තදුදේ ගෝල් කරා බයික් එකක් ගෙනියනවා කිව්වා ඒක මාස දෙකකින් විතර ගෙවලත් නෑ බං. පායන සල්ලිත් නෑ දැන් ඒක කොහොමද බේර ගන්න දුන්නේ? අඩෝ එහෙමද බං? මම උඹෙන් 10000 මිල්ලන්නේ උනවන්න රුපියල් 5000ක් විතරක් දීපන්. උඹේ 10000 සල්ලි දුන්නා මට බෙහෙත් ගන්න. අද උඹට දෙන්න සල්ලි නෑ බං. හරි බං අවුලක් නෑ. උඹ ගාව සල්ලි නෑනේ. මම කාගෙන් හරි ඉල්ල ගන්න බලන්න. ඉඳපන් 10000ක් තිබ්බා මම බයික් එකේ ඉඳලා බේරන්න. ඒකවත් උඹට දෙන්න පුළුවන් වෙලාවට.